ජීවිතයේ මේ විදියට ප්‍රාර්ථනා පුරවාගෙන කාලතුලදී කලකී දේවල් පසවාගේ දැනෙනවා සෙවනල්ලා වගේ ජීවිතයේ මේ විදියට hello හැමෝම ආදරයෙන් පිළිගන්නවා ආශස් ඩයරි YouTube channel එකට. අද 2025 පෙබරවාරි 22 වෙනිදා අද තමයි අපේ සූරජ් department එකෙන් field visit එක කරන දවස. ඉතින් අද දවස වෙන්නේ මොනවද කියලා මම ඔයාලට share කරගන්නවා. දැන් වෙලාව 2:00 විතර ඇති. අපිට 3 වෙනකොට campus එක ගාවට එන්න කිව්වා. ඉක්මනටම ලෑස්තිලා campus එක ගාව යමු. ඉතින් පාන්දර 3:35ට වගේ තමයි කැම්පස් එක ගාව ඉඳලා සිංහරාජට යන්න පිටත් උනේ. අපි බස් දෙකක් ගියා. මුලින්ම මාතෘ බෝධිය ළඟ නතර කරලා ආශිර්වාද අරගෙන තමයි අපි ගමන පිටත් උනේ.
නැඩි අපි සිංහරාජට ආවා. අපි එනකොට උදේ 6:55 වගේ වුණා. ඉතින් මේන් එන්ට්‍රන්ස් 3ක් තියෙනවා. අපි ගියේ කලවාන එන්ට්‍රන්ස් එකෙන්. තව එකක් තියෙනවා ගාල්ලදෙනියාය සයිට් එකේ. අනිත් එක තියෙනවා රක්වානේ. ඉතින් හැමෝම දන්නවා වගේම සිංහරාජය කියන්නේ ලෝක උරුමයක්. දැනට හෙක්ටයාර 11,187ක භූමි ප්‍රදේශයක මේ සිංහරාජ වනාන්තරය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් අපිට තියෙන ලොකු සම්පතක් තමයි මේ. අපි පාන්දරින්ම ආපු නිසා හැමෝම බඩගින්න හිටියේ. ඉතින් මුලින්ම කරේ බ්‍රෙක්ෆාස්ට් එක ගත්තේ. කාලේ ඉවර වෙලා 8:20ට වගේ අපේ විසිට් එක පටන් ගත්තා. අපි බස් දෙකක් නේ ආවේ. ඒ විදිහටම ගෲප් දෙකක් විදිහට තමයි මෙතනින් එහාට ගියේ. අපිට බලන්න පුළුවන් ලෝලම් රේන් ෆොරස්ට් වල ඒක පහතර ප්‍රතිවනාන්තර වල විතරයි. ඒකවත් මේක එන්ඩෙමික් නෑ, මේක නෙළුවක්. මේක බොටනිකල් නේම් එක ස්ට්‍රොබිලන්තස් ලුකුලිනා කියලා කියන්නේ. ඒලමට ලොක් කරනවා. ලුකුලිනා ස්ට්‍රොබිලන්තස් පැන්ටිකේ වර්ග තුනක් වගේ මේ හරින් බලන්න පුළුවන්. ස්ට්‍රොබිලන්තස් ලුකුලිනා, ස්ට්‍රොබිලන්තස් සැබ්‍රකැන්ඩ්‍රොයිඩ්ස් සහ ස්ට්‍රොබිලන්තස් සෙරනිකා කියන තුන. සෙරනිකා කියන එකේ පොපුලේෂන් එක අපිට කැලේ ඇතුළේ බලන්න නෑ, ඔක්කොම ගොඩසොන් එකේ තියෙන්නේ. මේක ලුකුලිනා, මේක එන්ඩෙමික් නෑ, මේක ඉන්දියාවේ හම්බුනා කියලා කියනවා. සංකේතල නෑ. අපු කීලා නෑ. ඊට පස්සේ මේක ගොඩක් හොඳ උදාහරණයක් විදිහට ගන්න පුළුවන් ෆ්ලෝරා ජෙනටික් ඩයිවර්සිටි කියන එක. ඒ කියන්නේ මේක වෙරයිටිස් ගොඩක් හම්බ වෙනවා.
කම්මිටියුනස් එක කියන එක මේ පේන ඇති කඳ උඩට ගැටුනම හැමතැනම මේ බොහොම වේගෙන් පැතිරලා යනවා. මේක ඒකට බලාගන්න නිකන් අදහසක් ගන්න අර බෝවිපිය කොලේට ටිකක් ළඟින් යනවා. මේක චූටි ගෙඩියක් එනවා. ඔව් චූටි ගෙඩියක් එනවා. ඕකේ කාලෙන් කාලයට ඩිපාර්ට්මන්ට් එකට ප්‍රොජෙක්ට් එනවා. ඒ කියන්නේ ආක්‍රමණශීලී ශාක ගලවා ඉවත් කරන්න කියලා. ඉතින් අපි දැන් ඉන්නේ වතුරාව මාර්ග බද්ධකයේ තියෙන තැන. මෙතන තමයි අපිට වතුර හම්බුන අන්තිම තැන. මෙතනින් පස්සේ අපි මුලාවැල්ල view point එකත් බලලා ආපහු මෙතනටම එනකන් අපිට වතුර හම්බුනේ නැහැ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම Tamanට ඇති ධර්මයට වතුර අරන් යන්න. බලන්න යන්න තියෙන්නේ. ඉතින් අපිට නම් ඒක බලන්න යන්න බැරි වුණා. මොකද අපි කෙලින්ම මුලාවැල්ල view point එක බලන්න ගියා. මෙතනින් උඩට තමයි යන්න ඕනි. අපිට යන්න කලින් ඉන්ස්ට්‍රක්ෂන් ගොඩක් හම්බුණා. මොකද යන්න තියෙන පාර ටිකක් අමාරුයි. ඒ වගේම සර්පයෝ ඉන්න පුළුවන්, ලොකු ලොකු සත්තු ඉන්න පුළුවන්. ඒවට ඕනේ උපදෙස් අපිට ගොඩක් හම්බුණා. හරිම ටයර්ඩ් තමයි. ආයෙ පහළට යන්නත් බෑ. ඉතින් මුඩට යමක් තියෙන. මොකද කිව්වේ? මොනවාරි කියන්නේ? මේමයි හරිද? දැන් අපිට මේ කට්ටිය උදා වෙලා තියෙන්නේ. දැන් ඉතින් යන්නම වෙනවා. හලෝ මොනවාරි කියන්නේ? ඉතින් මෙන්න මෙතනට වෙලා අපි ගොඩක් වෙලා හිටියා. මොකද ඉස්සරහින් යන කට්ටිය පේන්නෙත් නැහැ, පිටිපස්සෙන් යන කට්ටිය පේන්නෙත් නැහැ. අපි හිතුවේ අපි අතරමං වෙලා කියලා. ඉතින් අපි මෙතනට වෙලා ටිකක් හිටියා. පිටිපස්ස කට්ටියත් එනකම්.
ඉතින් තව දෙයක් කියන්න ඕනි. අපි යනකොට හොඳටම පායන කාලේ සිංහරාජ රේන් ෆොරස්ට් කියනකොට නමෙන්ම තේරෙනවනේ නිතරම වහිනවා කියලා. ඉතින් අපි ගියපු කාලේ කොහෙත්ම වැස්සක් තිබ්බේ නැහැ. ඒ හින්දා අපිට කෝඩැල්ලන්ගෙන් කරදරයක් තිබ්බේ නැහැ. දෙතුන් දෙනෙක්ට කරදර වෙලා තිබ්බා. ඔයාලා යනකොට කෝඩැල්ලන්ට කරන්න ඕනේ ප්‍රතිකාරات අරගෙන යන්න. ඒ කියන්නේ අපිට යනකොට කිය තිබ්බා සබන් වතුර දෙහි දාලා අරන් යන්න කියලා. අන්න ඒ වගේ දේවල් තව ලුණු වතුර බෝතල් ඒ වගේ දේවල් අරගෙන යන්න. say hi. උනානේ අපිට වතුර හින්දිලා මම කාලේ. අනේ හලු අරගෙන මේව ටිකක් දෙන්න. මගේද චුට්ටක් තියෙනවා. ඒ චුට්ට ගන්න තමයි මේක බෙදාගෙන දැන් අනේ කඩි බෝතල් දෙක පට්ට බරයි බා. ඒක කිව්වනේ බෝතල් දෙක ඒක බෝ හිස් විතරයි. මොකොත් නැහැ. මන් දන්නේ මට සන්තෝෂයි බා. මට උඹලට වඩා මං ගෙන් සන්තෝෂයි. ඇයි ඔච්චර උස්සන් ආවේ? ඔය ගෙදර යන බලාගෙන ඕ ඉතින් ඔය පොට් ටික තියලා ඉන්න තිබ්බ පොට් නෑ රිපෝට් එකේ කොළ දෙක විතර ලැබ් රිපෝට් එකේ නැයිලා තියෙන්නේ ඔය මොකද දැන් උඩට ගිහිල්ලා ලියනවා මම ලැබ් රිපෝට් එක මම දන්නේ ගාලා යෝද නවද ගහ පල්ලේ ආයිලගෙන ඉන්නවා පල්ලේ මන්නේ උඩට ඇතින මොකක් කරනවද උඩට ගහක් ඇදින් ඒතකොට වැඩිපුර එක්ස්ට්‍රා පාස් කමුනේ ඔක්කොම ඊළම එතනට ඇවිල්ලා අර ඒක හම්බෙලා තියෙන තාම අගනා වස්තුව බලන්න තේන්න ලියන්න මොනක් ආවද දැක්කද යන්නේ දැක්කද ආදර්ශයට ගන්න ඒ ජෝබ ඔහම නවති බඩක් හම්බුණා පොඩ කඩ දෙන්න මොකක්ද දෙන්නේ මට කියලා සෝන ඒ බව්වල දිදාගෙන අයියෝ මොකක් හරි දෙන්න මොකක් හරි කටේ දාගන්න දෙයක් අයියෝ ඉස්සරේ අපුඩු ක්වොලිටි ඔක්කොම දාන්න ඕනේ. දලා හමාර වගේ වෙනකොට අපි view point එකට ආවා. එනකොට හොඳටම දවල්නේ මාරම අවුවක් තිබ්බේ. ඉතින් හරිම ලස්සන view එකක් තිබ්බා උඩ. මේත් එක්කම අපේ කට්ටියගේ අදහස් ටිකත් බලාගෙන යන්න. හැබැයි අන්තිම වෙනකම් බලන්න මං කියන්න. ඇයි මෙහෙම මෙයාලා කිව්වේ කියලා. මේ ස්ට්‍රෙස් වෙලා එන්න ඉන්න කෙනෙක්ට වදන ඇඩ්වයිස් එක මොකද්ද? මේකයි ඇත්ත කතාව කියන්න බෑ. ඇත්ත කතාව කියන්න ඕනේ. ඇත්ත කතාව කියන්නේ අපි වගේ පෝෂණයක් අඩු අය ඉන්න හොඳ නෑ මේ වගේ ගම. අඩු අය? පෝෂණය අඩු අය. ඇඟ පෙන්න වෙනවා ඇඟ පෙන්නේ. ඒ කියන්නේ ඇඟ තිබ්බට වැඩක් නෑ. ඇඟ තිබ්බට පෝෂණයක් නෑ. කොහෙද මම සිංහරාජට පෝෂණය මටත් නෑ සිංහරාජටත් දෙන්නේ. දෙකම නෑ.
දනාව නම් අපිට මම පෝෂණය හම්බ වෙනවා. ඔව් දනාව. එහෙනම් බං උස්සල හරි තියෙනවා. මේ උඹලා දෙන්නම උස්සන්නේ අපිට. ඒකම ජීවිතේ දෙපාරක් කරන හොඳ නැහැ. ඇති. ඔව් මොකද සිංහල ජනකයන් අනේ වීඩියෝ එකක්ද? ගොනේ කලින් කියන්නේ වෙයි. A few moments later. අමාරුයි. අමාරුයි. එන්න අමාරුයි. අපි එක්කන් ඉන්න එපා. අපි එක්කන් ඉන්නවා. ඉතලයි කියන්නේ. ගැල්ලමයි කලවමේ ඉන්න ඕනේ. කියන්නේ ගැල්ලමයිගේ ආරක්ෂාව තමයි බලන්න ඕනේ කියලා මේ වුණා. ඊට පස්සේ පොලිතින් නරඹේවා ගේන්න හොඳ නැහැ. ප්‍රශ්නේ කට්ටිය එන්න නැත්නම් අකමැතියන් නම් එන්න එපා. මේ ඒක දාන්න එපා. වතුර මං අර සහත් ටිකට නගන්න පිටසනවා ඇතුළ මෙතෙන්ට වෙනකන් හරිම මේ කූල් එකේ ආව මේ උඩ තනිකර රස්නේ කැමති නැහැ. මෙතන වීඩියෝ ගන්න පාමුනේ. එතකොට සිංහරාජ හොඳයි. හඳ නගින්න වෙන පාරක් හැදුවා නම් ඊට හොඳයි. ට්‍රේන් එකක් වගේ ගෙන්න පුළුවන් වෙන්නේ සෆාරි එකක් හදන්න ඕනේ මේ කන්දරන්නේ. සෆාරි නෙමෙයි. එහෙම වුණාම ගස් කපන්න වෙනවනේ. හලෝ ඔයාලා මෝඩ සතානේ කියන්නේ. අපිට දන්නේ. අපිට අර රට තියනවා වගේ අර උඩින් යන කේබල් ඔයාලා මට ඡන්ද දෙන්න මම ජනාධිපති වුණාම මෙතන කෙලින් සෆාරි කරනවා. එතකොට උඩින් ඇවිල්ලා මෙතන බලන්න යනවා. මේ සුපිරි ෆීල්ඩ් ආයිය. මොකද එහෙමයි. ඇත්ත වශයෙන්ම හොඳයි අපිට අත්දැකීම් ගොඩක් ලැබුණා. හැබැයි බොරු කකුල් එකක් තිබ්බනම් සුපිරි ෆීල්ඩ්. වතුර අරන් එන්න ඕනේ නේද? අනිවාර්යෙන්. ඊළඟට එන්නේ නැහැ වම් වතුර අරන් එන්න. දැන් අවශ්‍ය නැහැ. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. සිංහරාජ ගමන අමාරුයි බං. අමාරුවෙන්ද හිනාවල් බහිනවා. බොරුවට hinaලා වයින්. කඩ අමාරුවෙන් ඉන්න අපි යනවා. හරිම හැපි මේ happy අම්මේ හරියට දෙන ඇඩ්වයිස් මොනවද? ආයි අද්දි අනිවාර්යෙන් කෝට් එක කම්පලයන් පොල්. මොනවද අදහස්? ඔව් තව කට්ටිය එනවා. ඒ වුණාට සිංහරාජ බලන්න එන්න. මොනවද කියන්නේ? නැති වගේ ලේසි නෑ වහිද්දී. 1:40 වගේ වෙනකොට අපි පහරට ආවා. ඉතින් ඔයාලට මං කියන්නම් දැන් ඇයි අර කට්ටිය අර එහෙම කිව්වේ කියලා. ගොඩක් අයට තිබ්බා වීසින් ප්‍රශ්න. ඒ කියන්නේ ශ්වසනාබාධ තිබ්බා. ඉතින් එයාලට හයික් එක නැගලා උඩට යද්දි ගොඩක් අමාරු වුණා. තවත් වතුර නැතිකම. මම ඔයාලට ඉස්සෙල්ලත් කිව්වනේ අනිවාර්යෙන් Tamanට ඇති වෙන්න වතුර ගෙනියන්න. අර වතුරක් බොන්න නැතුව අපිට මහන්සි වෙනකොට ටිකක් අමාරු වෙනවනේ. අනිවාර්යෙන්ම වතුර අරන් යන්න. අපිට කූඩැල්ලොන්ගෙන් නම් ප්‍රශ්නයක් තිබ්බේ නෑ. අපි ආ යනවා නම් අපි දන්නේ නෑනේ වහීද නැද්ද කියලා. අපි දෙකටම රෙඩි වෙලා යන්න ඕනේ. වැස්ස තිබ්බොත් අනිවාර්යෙන්ම කූඩැල්ලෝ ඉන්නවා. එතකොට කූඩැල්ලන්ට රෙඩි වෙලා යන්න ඕනේ. උඩට යනකොට වල අනිවාර්යෙන්ම කුඩයක් අරන් යන්න නැත්නම් තවත් අමාරුයි. ඒ වගේම ඇතුළට යනකොට ලොකුවට බෑග් අරගෙන බර අරගෙන යන එක අනවශ්‍යයි. පුළුවන් තරම් සැහැල්ලුවෙන් යන්න. එතකොට ලොකු අමාරුවක් නැහැ. ඉතින් අපේ ෆීල්ඩ් විසිට් එකේ අමතක නොවන පාර්ට් එක තමයි මේ අපේ දවල් කෑම එක. ෆීල්ඩ් විසිට් එක ගියපු ගොඩක් අයට පහුවෙනිදා උදේ ලොකු අකරතැබ්බයක් වුණා මේ බත් එක නිසා. ඉතින් ඒ රසම රස බත් එකත් කාලා අපි එන්න පිටත් වුණා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම එන්න මේක අපේ සම්පතක්. හැබැයි එන්න ස්වභාව දහම විඳින්න විනාශ නොකර. එහෙනම් අද vlog එක මෙතනින් ඉවර කරනවා. හැමෝම සතුටින් පරිස්සමට ඉන්න. ඔයාලගේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. එහෙනම් bye bye.